Caravan Fresh ද නැද්ද? Bread of the PNS ද Hello Oreo family. අපේ channel එකේ පළවෙනි vlog එක තමයි අද අපි ඔයාලට අරගෙන එන්නේ. ඒකට අපි තෝරගෙන තියෙනවා මොනවද අපි අරන් තියෙන්නේ? PNS එකේ chicken puff, Red Talk එකේ chicken puff, Caravan Fresh එකේ chicken puff, Fab එකේ chicken puff. අපි ඔයාලට කියන්න ඕනේ අද අපි කරන්නේ food rating කරන එක. මොකද මෙයාගේ ටේස්ට් එකයි මගේ ටේස්ට් එකයි කියන්නේ දෙකක්. අපි බලමු අපි දෙන්නට මේකෙන් වැඩිපුරම රහ සහ අඩුවෙන්ම රහ මොකක්ද කියලා. එහෙනම් අපි try කරන්න පටන් ගමු. පටන් ගමු. මොකද අපි මේ පැත්තෙන් පටන් ගන්නවද? මේ පැත්තෙන් පටන් ගන්නවද? අපි ඉස්සෙල්ලා Fab එකෙන් පටන් ගමු. හරි. ඔයා Fab එකෙන් කලින් කාලා තියෙනවද? ෆැබ් එකෙන් කලින් කාලා තියෙනවා. ඒකට එහෙම ලොකුවට රස මතක නෑ මට. අපිට ෆැබ් එකේ මෙන්න මේ විදිහට තමයි චිකන් පෆ් එක දාලා දුන්නේ. හොඳයි. මේක පැකින් එක හොඳයි. මෙන්න මේ වගේ පෆ් එකක් තමයි තියෙන්නේ ඒකේ. කුඩු කුඩු හැලෙනවා. මේකේ ප්‍රයිස් එක අපිට වුණා 200 ෆැබ් එකේ චිකන් පෆ් එක රුපියල් 200ක් වුණා. අපි බලමු ඒ ගානට මේක වර්ත්ද නැද්ද කියලා. ටෙස්ට් කරලා බලන්න ඉස්සෙල්ලා. මේ පිටි වගේ අර පෆි ගතියක් නෑ නේ. මේක හොඳට ෆිලින් එක තියෙනවා. අර පෆි ගතිය නැත්නම් ෆිලින් එක ගොඩක් තියෙනවා. ඒක ටිකක් ක්‍රීමි. කටේ යන හැලෙනවා වගේ නේ. හැබැයි ටේස්ට් එක නම් මට එහෙම අර කියන්න තරම් ලොකු ටේස්ට් එකක් නෑ. තව ලොකු ෆිලින් එකේ එහෙම ලොකු මටත් එහෙම රසක් ලොකුවට ආවේ නැහැ. දැන් මම මොනවද කාලා මොකද ටේස්ට් එක මට පොඩ්ඩක් ලුණු වැඩි වගේ. පෙන්ස්ටරත් අවුලකුත් නෑ වගේ. ඔයා මේකට කොහොමද රේට් කරන්නේ? 10න්. මම දෙන්නේ 7ක් විතර. මම දෙනවා 7.5. හරි. අපි දැන් try කරමු Caravan Fresh එක. වතුර ටිකක් දීලා ඉන්නේ. Caravan Fresh එකක් ගන්න හම්බුනේ මේ වගේ මේ මෑප් එකේ දෙනවා. පේපර් බෑග් එක. අපි බලමු අපිට මේකත් උනා රුපියල් 200. ඔව් 200ක් වගේ තමයි උනේ. හැබැයි සයිස් එකෙන් ගත්තොත් නම් මේක ෆැබ් එකට වැඩිය ටුට්ටක් පොඩි වගේ. පොඩි පෙනුවා. same price හැබැයි සයිස් එකෙන් ගත්තොත් ටුට්ටක් පොඩි වගේ. මට හිතෙනවා. දැන් පෙනුම නම් හොඳයි වගේ නේ. පෙනුම හොඳයි. හොඳට ක්‍රන්ච් වෙලාගේ තියෙනවා කියලා පේනවා. කරවන්න. මේ කුඩු ඇතුනෙත් නෑ නික් කෑනේ. තීසි රහක් වෙනවා. චීස් එකක් නෙවෙයි නේද ටිකක්. තීසි රහක් වෙනවා. ඒ පෆ් එකත් මේ හරි සොෆ්ට් නෙමෙයි. සොෆ්ට් උත් නැති හાર્ඩ් උත් නැති නිකන් අතර මැදි වගේ මේ එකක් තියෙනවානේ. ගල. හපිනකොට පහසුයි මේ කියන්නේ අර දැනෙනවා හටට. ලේයර් මේ වෙනකොට. නැත්නම් මත්නම් දැනට මේක හොඳයි. ඔව් මේක ෆිලින් එක
අර ලුණු එහෙම ගන්න මට ෆැබ් එකේ චුට්ටක් සමහරට අද ෆිලින් එකද දන්නේ නැහැ මට පොඩ්ඩක් ලුණු රස වැඩි ඒකේ මට එච්චර අවුලක් නෑ ලුණු ගතිය. මේකේ මට කියන්න තරම් එහෙම අඩුපාඩුවක් නෑ. මම මේකට දෙනවා අනිත් දෙකත් කාලා බලන්න ඕන. 8.5ක් දෙනවා මම මේකට. 8.5 මම 8ක් දෙනවා. ඊට පස්සේ යන්නේ මොකද? ඔයා මේක කාලා තියෙනවද? මේක කාලා නෑ මම. බෙඩ් ටොක් එකේ මේක කාලා නැහැ. මේක ෆස්ට් ටයිම් තමයි අපි try කරන්නේ. එහෙනම් බෙඩ් ටොක් කාලා බලන්න. ඒකේ මේ හැඩෙත් ටිකක් වෙනස් අනිත් ඒවත් එක්ක බලද්දී මේකක් අර අනිත් එක තමයි මේක පොලිතින් බෑග් එකක් වගේ තමයි අපිට හම්බුනේ. අපියරන්ස් එක ගත්තොත් හැබැයි කැරවෑන් ෆ්‍රෙෂ් එකේ ටැබ් එකේයි මම කැමති. ඒ දෙන විදිහට මම කැමති පැකින් එකට. මේක අර ටේක් අවේ ගද්දී අර අපිට තැනකට අරන් යනකොට හැමෝටම පේනවා අපි මොනවද අරන් යන්නේ කියන දේත් පේනවා. පර්සනලි මම ටිකක් මේ පැකින් එකට අකමැතියි. මමත් මේ පැකින් දෙකට කැමතියි කොහොමද? ඒක බලන්න හැඩේ ගත්තොත් නම් කොහොමත් වෙනස්නේ. හැබැයි මේක ටිකක් ප්‍රමාණයෙන් වැඩිද්ද මන්ද කියලා හිතනවා මේ හැඩේ නිසාද දන්නෙත් නැහැ. මේක වුණා අපිට රුපියල් 270ක්. ගාණක් වැඩි. ගාණ වැඩි ටිකක්. ප්‍රමාණයක් චුට්ටක් විතර මට හිතෙනවා වැඩි ස්පෙෂලි කැරවැන් ෆ්‍රෙෂ් එකත් එක්ක ගත්තාම චුට්ටක් ලොකුයි කියලා හිතෙනවා. අපි කාලා බලමු ටේස්ට් එක. ෆිලින් එක නෑ වගේ. ෆිලින් එක තියෙනවා හොඳට පෆ් ගතියක් තියෙනවා. රාම හම්බුනේ. මම ෆිලින් එක මැද හරියෙන් ටක් වගේ තමයි තියෙන්නේ දෙපැත්තට අර ත්‍රිකෝණය වගේ තියෙන හින්දා මම හිතන්නේ ෆිලින් එක නැහැ ඇතුලේ. අර මාළු බනිස් කරනවා වගේද? මාළු නෑ. ඒක දෙකින් නැකද? හරි? සම්නයිද? ඒක නැද්ද? නෑ. ෆ්‍රෙෂ් එහෙම පරණ ගතියක් නෑ. මම ෆිලින් එකට මම එච්චර කැමති නෑ. මම බතල රහක් වගේ එන්නේ. මේක හරි ෆ්ලේවර් එකක් තියෙන්නේ. ගෙනල් 3-5 දාලා අර 3-5 රස වැඩි වගේ. ඒ කියන්නේ අපිට ෆැබ් එකේ කැරවැන් ෆ්‍රෙෂ් දෙකේම එහෙම අර ස්පයිසස් වල රහ වෙන වෙනම ආවේ නැහැ. නමුත් මට නිකන් මේකේ මේ ඒ ෆ්ලේවර් එක දැනෙනවා වැඩි වගේ කියලා හිතෙනවා. මේ විදිහට තමයි ෆිලින් එක තියෙන්නේ මේ මම හිතන්නේ මේක හරි ෆ්ලේවර් හරි කරි විදිහට හදපු මේ පේස්ට් එක තමයි මේක ඇතුලේ තියෙන්නේ. නේ ගොඩක් අර මට චිකන් පස් කියලා ගත්තා නැත්නම් මේ චිකන් රසක් නම් දැනුනේම නැහැ. මේ නිකන් හරි එකක් විතරක් වගේ නෑ ගොඩක් තියෙන මම හිතන්නේ අර අල්ල වගේ එහෙම අපිට මාක් කරලා දීලා නෑනේ. නෑනේ. ඊට පස්සේ ඔය කොහොමද මේක රේට් කරන්නේ? ඕකට මම දෙන්නේ 6ක් වගේ දෙන්නේ. මමත් 6ක් වගේ තමයි දෙන්නේ. ඊට පස්සේ අපි බලමු PNS. මේක නම් පැකේජින් එක ඇත්තම කියන්න ඕනේ අන්තිම අන්න මෙහෙම තමයි හම්බ වුණේ ඒක. පොඩි shopping bag එක තමයි ඒක හම්බුනේ. හැබැයි ඒ වුණාට chicken puff එක නම් මෙන්න මෙහෙම තමයි පේන්නේ. puff එක පෙනුමට quality එක තියෙනවා වගේනේ. අපිට මේක වුණා රුපියල් 200ක් නේ. 200ක්. දැන් chicken puff එක තුන් try කරන්නද? try කරන්න. පැකේජින් එක ගත්තොත් නම් ඇත්තටම මට ඒක satisfy මදි. මොකද මේ නිකන් shopping bag එකක වගේ දෙන්නේ. මෙන්න මේ වගේ බෑග් එකක්වත් උනා නම් මොකද PNS කියන්නේ හොඳ ෆුඩ් ආයතනයක්.
ෆීලිං එක නැහැ මං හිතන්නේ මෙච්චර ඇතුලේ. ඕනේ. හ්ම්. පේස්ට්‍රි එක අර ලොකුවට තිබුණාට ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ ඇතුලේ ෆිලින් එක හොඳටම මදි වගේ නේ. අර පෆි ගතිය වැඩි. ඒ කියන්නේ මේ ලේයර්ස් ගොඩක් තියෙනවා. ඒක ඇතුලේ හැබැයි අවුලක් නැහැ ෂේඩ්. හැබැයි ඒක අර ගානත් එක්ක බැලුවම දැන් අනිත් ඒවා දෙක මම හිතන ප්‍රමාණයෙන් වැඩි මේක. බර හොඳ weight එකක් තියෙනවා. මට නෑ ඒක මේ චිකන් රස හොඳට එනවානේ. චිකන් රස හොඳට එනවා ඒකේ. හැබැයි මට ඒක ඇතුලේ තියෙන ෆිලින් එකට වැඩිය මේ පිටි ගතිය අපේනවා වැඩි. මම ඒක එච්චර කැමති නැහැ. මොකද අර මේක ටිකක් ඝනකමට තියෙනවා මේ ඝනකමයි මේ අපිට කරි එකේ රස දැනෙන්නවට වැඩිය අර පිටි ගතිය තමයි හටට දැනෙන්නේ. කොහොමද මේක රේට් කරන්නේ? මේකට දෙන්නවා 7ක් වගේ. මට 7ක් වගේ තමයි මේකට දෙන්න පුළුවන්. මොකද කරි එක අර හැපෙන වෙලාවේදී කරි එකේ ටේස්ට් එක සුපර්. නමුත් මේක අර දැන් අපි කන්නේ පේස්ට්‍රි එක සම්පූර්ණයෙන්. එතකොට කරි එක දැනෙනවට වැඩිය අපිට අර මේ පිටි ගතිය පපු ගතිය අර පේස්ට් එක ඒක තමයි වැඩි. පේස්ට් එක අර පොඩි ප්‍රමාණයක් පේස්ට් එක තියෙන එක හින්දා තමයි අර අපිට එහෙම දැනෙන්නේ. මොකද අද අපි මෙතන මේ කම්පැරිසන් එකක් කරන්නේ. එතකොට අපි ෆැබ් එකෙන් කාපු එක කැරවෑන් එකත් එක්ක බ්‍රෙඩ් ටෝක් ඒ ටිකනේ අපේ දැන් කම්පෙයාර් වෙන්නේ. ඒකත් එක්ක බලනකොට මට හිතෙනවා දැන් මගේ ලකුණු වලින් නම් කැරවෑන් ෆ්‍රෙෂ් එක තමයි මගේ වැඩිපුරම මම ලකුණු දුන්නේ. මොකද මේ කැරවෑන් ෆ්‍රෙෂ් එකට ඒ ගානත් වර්ත් ඒ වගේම තමයි ඒක අර මේ පේස්ට්‍රි එකේ රස, කරි එකේ රස, ඒ හැමදේම ගත්තාම ඕවරෝල් මගේ ටේස්ට් එකට කැරවෑන් ෆ්‍රෙෂ් එක තමයි අද වැඩිපුරම ලකුණු ගන්න. ඒකට ඔයා දුන්නේ 8.5. 8.5. මම දුන්නා 8. ඔය විදිහට තමයි අද අපේ මේ කම්පැරිසන් එක ඉවර වෙන්නේ. හැබැයි ඔයාලට කියන්න ඕනේ මේක මේ අපේ ටේස්ට් එක. සමහරට වෙන කෙනෙක් බලනකොට මේක වෙනස් වෙන්න පුළුවන් සහ වෙන දවසක මේක ටේස්ට් කරන්න ගත්තත් ෆිලින් එක වෙනස් වෙන්න පුළුවන්. මොකද හැමදාම හදපු ටේස්ට් එක නෙමෙයිනේ මේ වලට දාන්නේ. ඒක නිසා සමහරට හෙට දවසේ අපි බලද්දි මේ කම්පැරිසන් එක තව කෙනෙකුට වෙනස් වෙන්නත් පුළුවන්. එහෙම නේද? ඒ වගේම ඔයගොල්ලොත් මේ ප්ලේස් හතරෙම කාලා තියෙනවද? ඉතින් ඔයගොල්ලෝගේ එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔයගොල්ලෝගේ රස ටේස්ට් එක අනුව කෝකද වැඩිපුරම රස කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔය අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න, share කරන්න, like කරන්න, bell icon එක press කරලා all press කරලා තියාගන්න. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ ගොඩකින් අපි ආයෙත් හම්බෙමු. Bye. Thanks for watching. Like, why comment, why subscribe.